හායි කොහොමද ඉතින් ඔන්න කාලෙකට කලින් මම ගියපු ගමනක් ගැන තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් අපේ කැම්පස් එකේ එක්ස්ප්ලෝරර් ක්ලබ් එකෙන් අපි ගියපු කන්නලිය ගමන ගැන තමයි අද වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අපි ඉන්නේ කමුරුපිටිය නිසා අපි ගියේ අකුරැස පැත්තෙන් උඩුගමට ගිහිල්ලා. ඉතින් කන්නලිය ෆොරෙස්ට් එක ඇතුළ වෙනකොටම අපිට ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ගයිඩුත් එක්ක අපි ඊළඟට යන්න ගියේ පළවෙනිම තැන ගුහාව බලන්න. ඉතින් මෙතන ටිකක් කළුවරයි. එතන පොඩි ගුහාවක් තියෙන. ඉතින් අපි ඒ ගුහාවත් බලලා ඊළඟට පිටත් වෙන්න හැදුවා. අපි ඊළඟ ලස්සන තැන බලන්න. ඒ තමයි ලස්සන දියඇල්ල. ඉතින් බලමු ඉස්සරහට අපි ගිහින් කොහොමද යන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕන කන්නලිය කියන්නේ ජෛවික පරිපූර්ණ තැන. ඉතින් අපි එතන ගුහාවෙන් පස්සේ ටික දුරක් යද්දී පිටට ආවේ දියඇල්ල බලන්න. ඉතින් එතනද වතුර ටිකක් අඩුයි. නැගිම නැල්ල එතනින් හැරුණාට පස්සේ මේ පාරේ තමයි අනගියලට යන්න තියෙන්නේ. ත්‍රික තියෙන ලස්සන දියැලක් විශේෂයෙන්ම කියනවනේ එන කෙනෙක්ට ගල් ඉස්සනවා ෆොටෝ ගහන්න අර මෙහෙනකොට පරිස්සම් වෙන්න. ඉතින් ඒක ලස්සන බලලා යන්න. විශේෂයෙන්ම කියන්න ඕන මේ පරිසරය හරිම නිස්කලංකයි, හරිම ස්වභාවිකයි. ඉතින් ගේන කිසිම දෙයක් දාලා යන්න එපා. ආරක්ෂා කරගන්න මේ පරිසරය. කූඩැල්ලු ඉන්නවා. ඒවට ඕන උපකරණ ගෙනවත් ඒවත් අරන් යන්න. ඉතින් කියන්නේ එන්න ලස්සන තැනක් මේක. දුරින් තියෙන ගුහාවක්. ඒක ස්වභාවික ගුහාවක්. හරි ලස්සන හරි මන්දුරිය ටිකක් ඇතුළේ. ඒක පොඩි ගුහාවක්. අපිට ඇතුලෙන් ගිහින් අනිත් පැත්තෙන් පිට වෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු අපසරියක විහිදිලා තියෙන ලස්සන කැලෑවක් කන්නලිය කියන්නේ. ඉතින් එන්න ටිකක් ඉතින් අර කූඩැල්ලෝ ඉන්නවා. කූඩැල්ලන්ට බය කට්ටියට ඉතින් ඒවට උපකරණ ලීසොක්ස් වගේ යොදාගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට හරිම ලස්සනයි. හරි සිසිල් බවක් තියෙනවා. මේ දියැලත් එක තමයි ගොඩක්ම ලස්සන වෙලා තියෙන්නේ මේ පරිසරයම. හරි සිසිල්. ඉතින් ඔයාලත් එන්න මේ පරිසරයේ සුන්දරත්වය විඳගෙන යන්න. ඒක කන්නලියේ තියෙන විශාලතම ගස. ගොඩක් ගස් කපලා තියෙනවා. හැබැයි ඒ ගහ නොකපන්න හේතුව ඒක ඇතුලේ තියෙන කුහරයක්. ඒක හින්දින් පළක් නැහැ නේ කපලා. ඒකෙන් තමයි ඒ ගහ කපලා නැත්තේ. ඒව කපන්නේ ඒ කියන්නේ ගස් ඉස්සර කපලා අරන් තියන්නේ මේ දැව වලට. අර ලොකු ලොරි වල තට්ටුව හදන්න වගේ දේවල්ට ඒක අරගෙන තියෙන එක තමයි අපිට ගයිඩ් කිව්වේ. ඉතින් ඔයාලා ආවොත් එතෙන්ට යන්න. හැබැයි යන පාරේ නම් කූඩැල්ලේ ටිකක් වැඩි. ලස්සන දිය පාරක් එහෙම අහු වෙනවා. ටිකක් ලිස්සන සුළුයි. ඉතින් ප්‍රවේශමෙන් ගිහිල්ලා බලලා එන්න. ඉතින් අදත් වෙනද වගේම ස්ටීව් ලොගිත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම anyway ගොඩාක් thank you.